Yo, what's up tech යාළුවනේ ඉතින් ඔන්න අද ගෙනලා දෙනවා ඕගොල්ලන්ට සුපිරිම අන්බොක්සිං වීඩියෝ එකක්. ඉතින් ඕගොල්ලෝ දකින්න ඇති thumbnail එකේ වගේම මම අද ගෙනලා තියෙන්නේ mouse එකක් සහ mouse pad එකක් අන්බොක්සිං කරන වීඩියෝ. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට ගිහිල්ලා බලමු. මොකද්ද මම මේ ගෙනලා තියෙන mouse එක mouse pad එක කියලා. ඉතින් මේක මම ඕඩර් කරේ Temu එකෙන්. ඒක කලින්ම කියන්න ඕනේ. ඒ වගේම තමයි පැකේජ් එක මට කලින් වීඩියෝ එකකින් සතියක් ඇතුළත වගේ ආවා. ඉතින් මේක ඇවිල්ලා තියෙන්නේ Skynet කියන courier service එකෙන්. ඉතින් ඔයගොල්ලෝ මේ පැකේජ් එක මිලදී ගන්නවා නම් එහෙම නැත්නම් buy කරනවා නම් දෙපාරක් හිතන්න එපා. මාරම ඉක්මනට ආවක් බලමු. unboxing එකෙන් කොහොමද මේකේ අපේ පැකේජ් දෙක දාලා ඉවර තියෙන්නේ කියලා දෙකක් කියන්නේ මගේ mouse pad එක mouse එක දෙකම තියෙනවා. ඒකයි මම මේකේ පැකේජ් දෙකක් කියලා සඳහන් කරේ. එහෙනම් අපි යමු අපේ intro එකට ගිහිල්ලා set වෙමු. අපේ වීඩියෝ එකට යන්න කලින් මේ channel එක subscribe කරන්න. demo channel එක subscribe කරලා අපේ වීඩියෝ එකට like කිව්ව දාගෙන යන්න ඕනේ. සුපුරුදු පරිදි මේ පැකේජ් එක හම්බෙලා තියෙන්නේ මෙන්න මේ වගේ පොඩි තින් කවර් එක දාලා ඉතින් මේකේ තියෙනවා මේකේ courier service එක Skynet කියලා සඳහන් කරලා ඒ වගේම තමයි මේ පැකේජ් එක මම Temu එකෙන් ඕඩර් කරා කියලා මම කලින් කිව්වනේ. ඒකට මේ පැකේජ් එක මට සතියක් වගේ ඇතුළත හම්බුණා. ඉතින් ඒ වගේම තමයි මේ පැකේජ් එකත් හොඳට පැක් කරලා ඉවරලා තියෙනවා. ඉතින් අපි දැන් මේක අන්බොක්ස් කරගෙන බලමු ඇතුළේ තියෙනවා. cardboard box එකක් වගේ තමයි මට පේන්නේ. ඉතින් මේ තියෙන්නේ අපේ mouse pad එක අපි ඕඩර් කරපු. මේ mouse pad එක සාමාන්‍යයෙන් මම රුපියල් 300 ගානකට වගේ තමයි මිලදී ගත්තේ. මම හරිම ගාන මෙන්න මෙතනින් ඔයගොල්ලන්ට දාලා කියන්නම්. ඉතින් ඔයගොල්ලන්ට එතකොට බලා ගන්න පුළුවන් මගේ හරිම ගානකින් මේවට ගියපු ටෝටල් එක මම වීඩියෝ එකේ කොතනින් හරි දාලා තියන්නම්. ඉතින් අපිට mouse pad එකේ මෙතනින් බලා ගන්න පුළුවන් මේක China product එකක් කියලා. ඒ වගේම මේකේ barcode එක අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ mouse pad එක සාමාන්‍යයෙන් චූටි mouse pad එකක්. ඉතින් අපිට මේකේ mouse එක වගේ තමයි තියාගන්න පුළුවන් ඉතින් මොකද මේක ලොකු large size mouse pad එකක් නෙමෙයි. ඉතින් අපිට මේකේ mouse එක සාමාන්‍යයෙන් තියාගන්න මේ හැකියාව තියෙනවා. හරි ඉතින් අපි දැන් බලමු මේ mouse pad එළියට යන mouse pad එක කොහොමද look වෙන්නේ කියලා. මේකේ මේ වගේ පොලිතින් කවර් එකක් තියෙනවා. ඒක අන්පැක් කරගත්තට පස්සේ මේ විදිහට මේ mouse pad එක ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඉතින් මේකේ තියෙන anti slip rubber වගේ පොඩි මේකක් ඉතින් මේ ටෙක්ස්චර් එකකින් හින්දා අපේ ඩෙස්ක් එකේ තිබ්බම මේක ලිස්සලා යන්නේ සම්භාවිතාවය හෙනටම අඩු වෙනවා. දැන් මම මෙහෙම කරත් mouse pad එක ලිස්සනවා එන්නම අඩු. ඉතින් ඒක ගොඩක් ලොකු දෙයක්. අපිට මේ mouse pad එක බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි මේකේ ඉස්සරහා පොඩි ලස්සන පොසිටිව් லுක් එකක් තියෙනවා. ඉතින් ඒකම තමයි මම මේ mouse pad එක ඕඩර් කරේ. ඉතින් ඇත්තටම මේ පැකේජ් දෙකම, ඒ කියන්නේ මේ mouse එකයි මේ mouse pad එකයි දෙකම ඕඩර් කරන්න උදව් කරපු මගේ යාළුවටත් ගොඩක් ස්තුතියි. ඉතින් ඒ වගේම තමයි දැන් අපි mouse pad එක පොඩ්ඩක් පැත්තකින් තියාගමු. අපි දැන් බලමු අපේ gaming mouse එක. එඩිටර් කෙනෙක්ට තාමත් වැදගත් වෙන mouse එකක් කියලා තමයි මට ගත්තී නම් මේ කියන තිබ්බේ. ඉතින් guys අපිට normal බලා ගන්න පුළුවන් වෙනවා cardboard box එකක් මේකේ. ඉතින් මේක මෙන්න මේ විදිහට පුල් කරලා අපේ input ළගේ අනිත් box එක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒගොල්ලෝ තවත් box එක දාලා ඉවර තියෙනවා. මොකද මේක හදිස්සියෙ damage වෙයි කියලා. ඒක මාරම ලුක් එකක් තියෙනවා guys. ඒ වගේම තමයි safe packing. ඉතින් ඔයගොල්ලෝ මේ වගේ පැකේජ් එකක් ඕඩර් කරනවා නම් මම links ඔක්කොම පල්ලෙහා description එකෙන් දාලා තියෙනවා. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් මේ පැකේජ් එක ඕඩර් කරලා ඔයගොල්ලන්ගේ ගෙදරටම ගෙන්න ගන්න. ඉතින් ඔයගොල්ලන්ට ඉස්සරහින් බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ
mouse එකේ මෙන්න මේ විදිහේ ලස්සන logo එකක්. ඉතින් මම දැකලා නැහැ මේ price range එකට මේ වගේ ලස්සන box එක මේ වගේ safe packing කරපු mouse එකක්. ඇත්තටම මම ඒ chips වලට කියන්නේ මම online buy කරන්නේ මට ආදුනිකයෙක් හින්දා දන්නේ නැහැ කොහොම හරි මම දැකලා නැහැ මේ තරම් safe packing එකක් තිබ්බ mouse එකක් මේ price range එකට. ඉතින් අපි දැන් box එකෙන් ඊට අරන් බලමු. ඊට කලින් බලමු box එකේ තියෙන සඳහන් වෙන දේවල් මොනවද කියලා. ඉතින් කලින් කිව්වා වගේ මෙතන ඔයගලන්ට බලා ගන්න පුළුවන් වෙනවා මේකේ logo එක. ඒ වගේම මේක Inpeak ලගේ PG1 කියන model එක. ඉතින් brand එක කියන්නේ Inpeak brand එක. ඒ වගේම මෙතන ඒගොල්ලන්ගේ logo එකක් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන ඒ වගේ දේවල් බලා ගන්න පුළුවන් වෙනවා. මේක China වල manufacturing ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේගොල්ලන්ගේ මෙන්න මේ විදිහට ස්ටික් එකක් දාලා වල තියෙනවා. ඉතින් මේ ස්ටික් එක අපිට මෙන්න මේ විදිහට remove කරලා මේ විදිහට තමයි ඔයගොල්ලන්ට මේ ස්ටික් එක බලා ගන්න පුළුවන්. ඉතින් logo එක මම හිතන්නේ මේකේ තියෙන්නේ print කරලා. ඉතින් අපි දැන් box එක unbox කරලා බලමු. ඉතින් box එක unbox කරාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා box එක ඇතුලේ අපේ mouse එක තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ mouse එක අපිට පොඩි cover එක තමයි දාලා ඉවර තියෙන්නේ. දැන් අපි බලමු මේ mouse එක එළියට යන box එකේ තව මොනවද තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපිට mouse එක එළියට ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් mouse එක මෙන්න මේ වගේ cover එක තමයි ඔයගලන්ට දාලා ඉවන්නේ. ඒ වගේම mouse එක අපිට එළියට ගත්තාම මාරම ලස්සන rusty look එකක් තියෙන mouse එකක් කියලා ඔයගලන්ට බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි මේකේ තියෙනවා RGB lightning ඒ කියන්නේ neon light වගේ එකක්. ඒ වගේම ඔයගලන්ට පිටිපස්සේ මෙන්න මේ විදිහේ stickers බලා ගන්න පුළුවන් වෙනවා. එතකොට ඔයගලන්ගේ mouse එකේ හීනීම අවුල් කරගන්න. ඉතින් අපි දැන් වැඩි කතා ඕනේ නැහැ. mouse එකේ options ටික බලා ගන්න. guys ඉතින් mouse එකේ options ගැන කිව්වොත් ඔයගලන්ට options ගැන කියන්න කලින් මේකේ කේබල් එක ගැන කියන්න ඕනේ. ඉතින් මේක හොඳ branded කේබල් එකක් ඔයගලන්ට තියෙන්නේ. ඉතින් වෙන mouse වල වගේ අර චූටි කේබල් එකක් නෙමෙයි මේක දෙන්නේ. මේක හොඳ branded කේබල් එකක්. ඒ වගේම මේකේ කේබල් එකටම අපිට මෙන්න මේ විදිහේ මාරම ලස්සන සහ මාරම attractive මෙන්න මේ විදිහේ බෑන්ඩ් එකක් එනවා. එතකොට අපිට මේක කොහෙ ගියත් මෙන්න මේ විදිහේ wire එක මෙන්න මේ විදිහේ බෑන්ඩ් කරගෙන යන්න පුළුවන්. හරි දැන් අපි wire එක පොඩ්ඩක් දිග බලමු. wire එක සාමාන්‍යයෙන් කොච්චර විතර දිගද කියලා. ඉතින් guys ඔයගොල්ලන්ට පේනවා ඇති wire එක මාරම දිගයි. සාමාන්‍යයෙන් මීටරයක් වගේ දිග wire එකක් තමයි ඔයගොල්ලන්ට මේකට ඇවිල්ලා තියෙන්නේ. ඒ හින්දා කිසි කේසයක් නැහැ. ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් අත්පය දිගහැරලා ගෙන් ගහන කෙනෙක් නම් ඒ වගේම හොඳ එඩිටර් කෙනෙක් නම් ඔයගොල්ලන්ට මේ mouse එක සුපිරිම choice එකක් වෙනවා. ඔයගොල්ලන්ගේ රිවර්ට් එකක් යොදු කරගෙන යන්න. හරි ඉතින් ගොඩක් කට්ටිය ආස මේකේ RGB lighting බලන්නනේ. එහෙනම් අපි බලමු මේකේ RGB lighting කොහොමද. ඉතින් අපි දැන් මේක DPI එක වගේම මේකේ තියෙන smoothness එක අපි laptop screen එකට ගිහලා test කරලා බලමු. ඒ වගේම තමයි මම දැන් මේක test කරන්න මගේ mouse pad එක මේකට use කරන්නේ. හරි guys ඉතින් දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ මගේ laptop screen එක. ඉතින් ඔයගොල්ලන්ට දැන් පොඩ්ඩක් වෙනදට වඩා වෙනසක් දැනෙන්න පුළුවන්. මම ඉස්සර කෙලින්ම laptop talking head videos කරේ. දැන් මම මගේ face cam එකයි laptop screen එක දෙකම video එකට දානවා. ඉතින් ඒක ඔයගොල්ලෝ case එකක් කරගන්න එපා. මම video එකක් දාන්නට video එකට හානි නොවි edit එක කරන්න. ඉතින් ඔයගොල්ලන්ට දැන් බලා ගන්න පුළුවන් වෙනවා මගේ laptop screen එක මෙන්න මේ විදිහට. ඉතින් ඔයගොල්ලන්ට ඉස්සෙල්ලාම කරන්න තියෙන්නේ DPI button එක press කරන එක. එතකොට ඔයගොල්ලන්ගේ DPI එක automatically වැඩි වෙනවා සහ අඩු වෙනවා. ඉතින් මේ තියෙන්නේ මම හිතන්නේ DPI එකේ උඩරිම වේගයද කොහෙද? ඒ වගේම ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් ගත්තොත් මේ DPI එකේ ඊටත් වඩා වේගෙන් සහ මෙන්න මේ DPI එකේ low වේගය. ඉතින් මේකේ දැන් මම දාගෙන ඉන්නේ lowම DPI එක. ඊට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙනවා මේක එක සැරයක් තව සැරයක් ක්ලික් කරාට පස්සේ මේක තව ටිකක් වේගෙන් DPI එක වැඩ කරනවා. ඊට පස්සේ අපි තව සැරයක් ක්ලික් කරොත් මේක තව වේගෙන් DPI එක වැඩ කරනවා. ඉතින් මෙන්න මේ විදිහට අපිට ක්ලික් කර මේ DPI එක වැඩි කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක ලොකුම benefit එකක් වෙනවා ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන්
ගන්නම දෙයක් නැහැ. ඒ තරම් ස්ලෝ වැඩ ගන්නේ. ඒක මම පෞද්ගලිකව අත්දැකලා තියෙනවා. හරි guys, ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද වීඩියෝ එකේ මේ Infi PG1 mouse එකේ unboxing වීඩියෝ එක සහ මෙන්න මේකේ review වීඩියෝ. ඉතින් මේ දෙකම unboxing review videos තමයි. ඉතින් මෙන්න මේ වගේ unboxing and review videos දිගටම ඕන නම් මගේ channel එක subscribe කරලා තියාගන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම තමයි මගේ channel එකෙන් දාන අලුත්ම වීඩියෝ ඕගොල්ලන් notification මාර්ගයෙන් යවා ගන්න ඕන නම්, ඒ කියන්නේ ඔයගොල්ලන්ට notification එක ගෙන්න ගන්න ඕන නම් මගේ subscribe button එකට එහා පැත්තෙන් තියෙන notification bell එකත් all දාලා press කරන්න. ඒ වගේම තමයි වීඩියෝ හොඳ නම් අනිවාර්යෙන් වීඩියෝ එක like එකක් දාගෙන යන්න. ඒ වගේම තමයි මේ වගේ videos හැමදාම ඕන නම් ඔයගොල්ලන්ට unboxing videos හැමදාම වගේ ඕන නම් අනිවාර්යෙන් comment එකක් දාගෙන යන්න බලන්න ඊළඟට ඕන unboxing video එක ගැන. එහෙනම් ආයෙත් මේ වගේ අලුත්ම unboxing video එකක් හමු වෙමු. සුබ දවසක්.